Hi guys, ඉතින් කොහොමද ඔයාලට? අදත් ඔයාලට ගෙනල්ලා තියෙන්නේ සුපිරි වීඩියෝ එකක්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන නවත්තලා තියෙනවා CTB මැණික් කැටේ බස් රථය. යටිනුවර ඩිපෝට අදාළ මැණික් කැටේ බස් රථය තමයි අද අපිට වීඩියෝ කරන්න යන්නේ. නුවර නවත්තලා තියෙද්දි තමයි අපිට බස් එක හම්බුනේ. ඉතින් මං හිතුවා වීඩියෝ එකක් කරන්න. ඉතින් එදා කරපු වීඩියෝ එක තමයි දැන් ඔයගොල්ලෝ බලන්නේ. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එක නරඹමු. ඉතින් වීඩියෝ එකට දැම්ම ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයගොල්ලන්ට ඕනේ කියලා හිතෙන බස් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. මට බැරි වුණාට මං කොයිම වෙලාවක හරි ඒවා ගේනවා. ඒ වගේම යාළුවෝ ඉන්නවනම් ෂෙයා කරන්න. නැති වුණොත් කාට හරි ෂෙයා කරන්න යාළුවනේ. යාළුවෙක් නැත්තම් වැඩක් නැහැ නේ යාළුවනේ. කොහොම හරි කාට හරි අම්මට හරි තාත්තට හරි ෂෙයා කරන්න. හරි ඉතින් ඔය පෙන්නන්නේ යාළුවනේ බස් එකේ ඇතුළ. ඉතින් පට්ට විදියට තිබ්බ ඇතුළෙත් සුපිරි view එකක්. ඔය විදියට ටීවී එකක් තියෙනවා. ඉස්සරහ සුපිරියට හදලා තියෙනවා යාළුවනේ. කොබ්බෑකඩුව එක්ස්ප්‍රස් යාළුවනේ. මැණික් කැටේ කිව්වට කොබ්බෑකඩුව එක්ස්ප්‍රස්. සුපිරි ලස්සන බුදු පිළිමයක් තියෙනවා. ඒ වගේම සයිඩ් කණ්ණාඩියක් තියෙනවා, මිදි ගෙඩි ටිකක් තියෙනවා. සුක්කානුවත් ආයේ සුපිරියට හදලා තියෙනවා යාළුවනේ. ඉතින් ටීවී එකෙත් මල් ඇල් වගේ එල්ලලා තියෙනවා. ඉස්සරහයි සුපිරියට තියෙනවා හැබැයි ඉස්සරහා නම් ඉතින් යාළුවනේ මට මේ වීඩියෝ එකට වොයිස් එවල කියන්න බැරි වුණා. මම මේ වොයිස් ඇඩ් කරලා තමයි වීඩියෝ එක හැදුවේ යාළුවනේ. වීඩියෝ එක දිගටම බලන්න මට වැඩි කතා කරන්න බෑ. ඉතින් ඔය සයිඩ් කාඩ් අනාඩියෙන් පේන්නේ මං තමයි. ඉතින් මිනිස්සු නගිනවා වීඩියෝ කරන්න ගියාම අමාරුයි. ඉතින් යාළුවනේ ඔය විදිහට තමයි බස් එකේ ඉස්සරහ. දැන් මම ඔයගොල්ලන්ට පිටිපස්සට ගිහිල්ලා පෙන්නන්නම්. ඉතින් ඔයගොල්ලෝ පිටිපස්සත් හොඳට බලා ගන්න. මම බස් එකේ තොරතුරු පාලා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියන්නම්. ඔය විදිහට තමයි තියෙන්නේ බස් එක. ඔය ඉන්නේ කොන්දොස්තර මාමා තමයි. එයා ටිකට් කඩන් තමයි ඉන්නේ ඉතින්. එයා ලොක් ෂීට් එක බල ඉන්නේ. ඉතින් ඔය ආකාරයට මිනිස්සු නගිනවා යාළුවනේ. තව ටිකකින් ඩ්‍රයිවර් මාමත් නගිනවා. අපි එයාවත් නැග්ගහම බලාගමු. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් දැන් බස් එකකින් පොඩ්ඩක් දොර ගාවට ඇවිල්ලා අවුට් කියලා ගහලා තියෙනවා. එතනින් අපිට අවුට් වෙන්න තියෙන කොහොම. ඉතින් නුවර රේල් පාර ගාව තමයි මේක නවත්තලා තිබ්බේ. ඉස්සරහ ඒගොල්ලන්ගේ බඩු දාලා තියෙන යාළුවනේ. ඉතින් ඉස්සරහත් ඔය විදිහට ස්ටිකර් කරලා තියෙනවා. ෂෙල් එක එහෙම ස්ටිකර් කරලා තියෙන්නේ. ෂෙල් එක උඩයි ෂෙල් එකයි ස්ටිකර් කරලා තියෙන්නේ යාළුවනේ. ඒ වගේම DJ මියුසික් මොකක් හරි මියුසික් දාන්න බෆර් තියෙනවා. හරි දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ ඉස්සරහා ඉඳලා පිටිපස්සට යනවා. ඉතින් ජනේල් වල උඩ හොඳ ලස්සන රෙදි පටි කෑල්ලක් එල්ලලා තියෙනවා. කොබ්බෑකඩුව තමා යන්නේ මේක. මැණික් කැටේ සුපර් ලයින්. කොබ්බෑකඩුව මහනුවර තමා යන්නේ මේ බස් එක. ඉතින් ඔය ආකාරයට තමයි පිටිපස්සේ තියෙන්නේ. ඉතින් ලයිට් වලක් තියෙනවා. ඒක දාලා තිබ්බේ නෑ ඒ වෙලාව යාළුවනේ. යාළුවනේ අපිට ශබ්ද ඇහෙනවා නම් ගණන් ගන්න එපා. ඔන්න ඔය තමයි අපේ බස් එකේ ඩ්‍රයිවර් මහත්තයා. එයා හිතුවේ නෑ යාළුවනේ අපි වීඩියෝ කරනවා කියලා යාව.
පස්සේ තමයි දන්නේ යත් අපි වීඩියෝ කරනවා කියලා යා. NC 15/17 මැණික් කැටේ සුපර් ලයිට්. හරි ඉතින් ඔය කාර්යය තමයි බස් එකේ ඇතුළ එහෙම වීඩියෝ කරේ. ඔය වෙන වීඩියෝ එකක් තමයි ඒ බස් එකේම නුවර බෝගම්බර ස්ටෑන්ඩ් එකෙන් එනවා. හරි එහෙනම් වීඩියෝ එක බලුවට ගොඩාක් thank you යාළුවනේ. ඒ වගේම subscribe බටන් එකත් ඔන්න ඔය විදිහට ක්ලික් කරලා like බටන් එකක් ක්ලික් කරලා bell icon එකත් ක්ලික් කරන්න.